ලස්සන වීඩියෝ එකක් අරගෙන අද මම හිතාගෙන ඉන්න ඔයාලව පුදුම හිතන තැනකට එක්කයි යන්න. මේ දවස්වල ඉටලි වලට ස්ප්‍රින් සීසන් එක පටන් ගත්තනේ. ඉතින් හැම තැනම මල් වලින් පිරීලා. ඉතින් ඉටලි වල ස්ප්‍රින් සීසන් එකට මුලින්ම පිපෙන මලක් තමයි මඤ්ඤෝලියා කියන මල. මේක සෝෂල් මීඩියා අතරත් ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් අද යන්නේ මම ඒ වගේ තැනකට. බලන්නකෝ. මේ ලස්සන මල් පාරාදීසයේ තියෙන්නේ මිලාන් වල පියස්ස තොම්මසියෝ කියන ස්ථානයේ. මිලාන් වල කවුරු හරි ඉන්නවා නම් ගිහින් බලන්න මේ සුන්දරත්වය මේ ඉතින් මම මිලාන් වල ඉන්න අයට ආරාධනා කරනවා මේ ලස්සන මල් පාරාදීසයට ඇවිල්ලා බලන්න කියලා. මේ මල් වැඩි දවසක් තියෙන්නේ නැහැ. උපරිම සතියයි තියෙන්නේ. කවුරු හරි එනවා නම් ඇවිල්ලා බලන්න. හැබැයි මල් කඩන්න එපා. මේ ගස්වල මල් ගස්වල තියෙද්දිම මේ ලස්සන බලන්න. ඉදිරියේදී ඉටලි වලට සමයක ඉස්සරහට තියෙන නිසා මේ වගේ තව ලස්සන මල් වර්ග ගොඩාක් දකින්න ලැබෙනවා. ඉදිරියේදී මම මේ වගේම ලස්සන බ්ලොග්ස් අරගෙන එනවා ඔයාලා ළඟට. මම දන්නවා ඉටලි විතරක් නෙමෙයි අපේ ලංකාවේ ඉන්න යාළුවොත් මගේ වීඩියෝස් බලනවා කියලා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මට දවස් 2ක් යන්න වුණා මේ ප්ලේස් එකට මේ බ්ලොග් එක කරන්න. ඉතින් එදා මෙතනට ටුවරිස්ට්ලා ගොඩක් ඇවිල්ලා හිටියා වීඩියෝස් ගන්න. दिल के सारे शोरों पे बस तेरा ही नाम है आजा पास मेरे लिखे सो कहानियां तू जो साथ मेरे लगे जहां पलिया මම දන්නවා ඉටලි වල විතරක් නෙමෙයි ලංකාවෙත් ගොඩක් අය මගේ වීඩියෝස් බලනවා කියලා. මගේ වීඩියෝස් බලලා ඔයාලා එන්ජොයි කරා කියලා මම හිතනවා. ඉතින් තවත් වීඩියෝස් ගොඩක් අරගෙන මම ඔයාලා ළඟට එන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. චාව් හැමෝටම.